නෝර්වේගේ චිත්‍ර කලාවේ තිබෙන සුවිශේෂීත්වයක් තමයි කොළ සහ නිල් පැහැය අවම භාවිතා කිරීම. දැන් මේ විහාර කර්මාන්තයේදීත් අපට නිරීක්ෂණය වෙනවා. හැබැයි ඉතින් ඔය එක යුගයන් වල බෞද්ධ කලා ශිල්ප පිළිබඳව අපි කතා කරාට මාක්ස්වාදී කලා විචාරකයා නගන ප්‍රධාන චෝදනාව තමයි බෞද්ධ විහාර කර්මාන්තයේදී ඒ කලාකෘති නිර්මාණය කරන ලද කලාකරුවා යට ගිහිල්ලා ඒ කාලේ රජය කරවන ලද රජතුමා ඉහළට නංවා ඔහුව වර්ණනා කිරීමක් සිදු කර තිබෙන බව. ඇත්තෙන්ම ඒ නිසාම වන්නට ඇති අර අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා යන්නට වර්තමාන ගේය පද රචකයන්ටත් සිදුවේ තිබෙන්නේ. එය ඓතිහාසික වැරද්දක් නම් එයාද අපි නිවැරදි කරමු. මේ රමණීය විහාර කර්මාන්තයේ සියලුම වෙහෙස මහන්සිය දහදිය කඳුල ඔහුට හිමි. තිලින බණ්ඩාර කරුණාතිලක තරුණ මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා මේ පුණ්‍යවන්ත කලා කටයුත්ත වෙනුවෙන් මේ තිලිනය තිලිනගේ අතින් පිළිගන්නට කියා මේ තිලිනේ වටිනාකම වඩාත් තීව්‍ර වන්නේ එය පිරිනැමීම සඳහා අප ඉතාමත් ගෞරවයෙන් යුතුව මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජනීය මහා නායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කිරීම හේතුවෙන් උන්වහන්සේගේ පින්බර සුරතින් තිලින මේ ඓතිහාසික තිලිනය ලබා ගන්න. මං හිතන්නේ තිලිනගේ අම්මා හෝ තාත්තා ඔහුට මේ නම යොදා තිබෙන්නේ ඔහුගේ වගවාසකම් ලැබී තිබෙන්නේ දෛවෝපගත ආකාරයකට. මොකද කරුණාවට තිලකයක් වූ තථාගතයන් වහන්සේගේ රුව නිර්මාණය කරපු නිසාවෙන් ඔහු අද ගෞරවයට පාත්‍ර වෙනවා. තිලින බණ්ඩාර කරුණාතිලක